අක්කා ක්ලාස් එක අපේ යාළුවෙක් මේ පෝස්ට් එකකින් දැකලා තමයි මම එතකොට මේ ක්ලාස් එක මුලින්ම දැක්කේ. ඇත්තටම මේ මම මේ අක්කා අද එන්න කියලා මේ ඔයාලා ක්ලාස් එකට කතා කරන හින්දා කියනවා නෙවෙයි නංගි මල්ලි මේ කියන්නේ අක්කා ක්ලාස් එකට ආ නැත්තම් මම කීරක්වත් පිළිසින්නේ නැහැ. මේ ඒක කියන්නේ මම අනිත් යාළුවන්ටත් කියනවා අර ඔයාලා හිතනවත් දන්නේ මේ මම දැන් මේ මීටින් එකට ආපු හින්දා එහෙම කතා කරනවා කියලා. ඇත්තටම කීරවත් එහෙම එකක් නෑ. මොකද අක්කා මේ මට දැන් ඉස්සෙල්ලත් මම අක්කත් එක්ක කතා කරනකොට කිව්වෙත් එහෙම මේ විශේෂ කළ මුකුත් කියන්න එපා. ඔයා වැඩ කරපු විදිය විතරක් කියන්න මල්ලි කියලා. මම මේ ඒ ක්ලාස් යන කාලෙත් මම එකක් කරපුවා කියන්නේ ඒකින් මාර සහනයක් ආවා. මොකද මම සති හරියට මේ වගේ කාලයක තමයි මට ක්ලාස් එක හම්බුනේ. කියන්නේ පේපර් ක්ලාස් එක පටන් අරන් එක පේපර් එකක් ඉවරයි. එක පේපර් එකක් ඉවරයි. ඊට පස්සේ එකක් ඉවරයි නේ අක්කා කියන්නේ. ඔව්. මාස දෙකමාරක් තුනක් වගේ තිබුණේ ගානටනේ. ඔව් 3ක් පේපර්ස් 11ක් හරි 12ක් හරි මල්ලි. ඔව් හරියටම 3ක් වගේ තිබුණේ. ඔව්. එතකොට මේ ඒකත් එක්ක කොහොම හරි කියන්නේ මට මතකයි මුලින්ම දවසේ මම කියන්නේ ඔහොම දැන් පන්තිර ගිහිල්ලා අක්කගෙන් මේ මුලින්ම ඉල්ලගත්තා මේ වීඩියෝස් ටිකක් මොකක්ද අර මේ ව්‍යවහාරික ජීවිතේ අන්තිම පාඩම. ඔව්. ඊට පස්සේ ඒකේ වීඩියෝස් ටික බලුවම මට තේරෙනවා ඒ උගන්නන විදියත් හොඳටම තේරෙනවා. ඒකේ අවුලකුත් නැහැ. ඒ කියන්නේ මේ පාඩම මම අල්ලලවක තියුන්නේ නැත්තන ෆ්‍රෙෂ් එකේ මට මතකයි මේ ශුද්ධ ජීව විද්‍යාව පරිසර ජීව විද්‍යාව ඔය කි අප්‍රවේණී අර අන්තිම කැලේ ටික ඒ ටික මම එක සැරයක්වත් ඇහැටවත් දැකලා නැහැ විභාගයට යනකොට. මේ මුල පාඩම් හතර අර කොවිඩ් වලට කලින් ඉගෙන ගත්ත පාඩම් හතරෙන් විතරයි ගිහලා විභාගෙ ලිව්වේ. මේකයි සත්‍ය පාඩමේ දන්න කැලේ ටිකයි. ඊට පස්සේ කොහොම හරි මේ හොඳයි කියලා මම ඊට පස්සේ ක්ලාස් එකට ගිහිල්ලා අපිට ඉස්සර ක්ලාස් තිබේ සිකුරාදා උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් ඉතින් බයෝ තමයි ඉතින් මට අර මුල් දවස්වල හරි අමාරු පුරුදුත් නෑ මම කැමතිත් නෑනේ බයොලොජි වල. මුලින් අර දවස්වල කැමති නෑ ඇත්තටම. එතකොට මේ අක්කා ඒ දවස්වල මං හිතන්නේ අක්කා ෆයිනල් ඉයර් වගේ හිටියේ කැම්පස් එකේ මම හිතන්නේ රිසර්ච් එකක් ඔව් මම රිසර්ච් එකේ. එතකොට දැන් උදේ වරුව අක්කා ක්ලාස් එකේ නෑ ඇත්තටම. අපිට පේපර් එක ගිහිල්ලා ලියන්න තියෙන්නේ මම දවසම අක්කලා ගෙදර තමයි ඉන්නේ. එතකොට මේ හැබැයි උදේට ගිහලා පේපර් එක ලියන්න දැන් ඔයාලත් නංගි මල්ලි ඔයාලට වැදගත්ම දේ තමයි කවුරුත් බල කරනවට වැඩ කරන්න එපා. ඔයාලට අංක වැඩි කරන්නයි ඕනේ. දැන් මට මතකයි මේ ක්ලාස් එකේ තව හිටපු යාළුවෝ හිටියා. උන් සමහරලාට පොත් බලන් ලියනවා. බයෝ එක ගත්තට පස්සේ ඉතින් දැන් අග්න්‍යාශයේ පටකි ව්‍යුහය විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් තියෙනොත් ඉතින් පොත බලාගෙන ලියන්න පුළුවන් නේ. ඔව්. හැබැයි මට ඕනුණා මුලින්ම ගිහිල්ලා මේ මගේ මට්ටම දැනගන්න. ඒ කියන්නේ ඒතොර දැන් සෙකන්ඩ් ෂයි රිසල්ට් ඇවිල්ලා සති කීප මේ සෝරි ෆස්ට් ෂයි රිසල්ට් ඇවිල්ලා සති කීපයක් වෙනවා. එතකොට මම ඒතොර බයෝ ඒත් අර අල්ලලවත් නැහැ. ඒ කියන්නේ ෆස්ට් ෂයි හිටපු මට්ටමවත් නැහැ කියලාත් මම දැනන් හිටියේ. පළවෙනි පේපර් එක ලියලා මං හිතන්නේ මං ඒත් හැබැයි කොපි කරෙත් නැහැ. මොකොත් ඒ කියන්නේ රිසෝස් බුක් වලින් බැලුවෙත් නෑ. මම දන්න දැනුමේ ලියලා බැලුවා ලකුණු කීයක් තියෙනවද කියලා. මට මතක විදිහට S එකක් තිබුණෙත් නෑ. ලකුණු 28ක් හරි 30 ගණක් 31ක් වගේ ගණක් තමයි තිබුණේ. කියන්නේ මං හිතන්නේ ඔයාලා මෙතන ඉන්න අයත් මේ මට්ටමේ ඉන්න අය ඉන්නව ඇති. ඉතින් ඒ කියන්නේ මං ওই පටන් ඒ කියන්නේ විභාගයට සති 10ක් හරි 12ක් හරි තියලා මම හිටපු තැන තමයි ලකුණු 28ක් හෝ 32ක්. 32ක් කියමු ඒත් කොහමද S එකක් නෑ. මේ ඊට පස්සේ තමයි දැන් මට තේරෙන්නේ මේ යන විදිහට ගත්තොත් එහෙම මාර අවුලක් වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් පළවෙනි දවසේ ඔහොම ආවේ අවුලක් නෑ. එදා තමයි පළවෙනි දවසේ මට හොඳට මතකයි මේ අක්කා ඒ කියන්නේ එදා අර අපිට එනවනේ මේ කෙටි සටහන් ලියන්න ඒ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කියන්නේ මට අදටත් මතකයි. මොකද ඒ කියන්නේ ඒ පන්තියේදී වෙච්ච අර මේ ඒ කියන්නේ බොරුවට එහෙම කියනවා නම් ඇත්තටම එහෙම වෙන්න බෑ නංගි මල්ලි. හරිද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ වලට තාමත් මතකයි. මොකද ඒක තමයි ඇත්තටම බයෝ මං ඉගෙන ගන්න පටන් ගත්ත තැන. ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි එකට. ෆස්ට් ෂයි එක කරපුවා දැන් මතකත් නෑ. ලකුණු 28යි 32යි කියන්නේ ඒකේ කනා ගහපු MCQ තියෙනවනේ සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ ඇත්ත දැනුම ලකුණු 20ක්වත් නෑ. මේ හොඳටම දුර්වලයි. එතකොට ඒකේ තිබුණ අර මෙන්ඩලීය නොවන ආවේනිය තියෙනවනේ අර මට නම් මතක නෑ ඇක්කද අර නුමු අර මේ කුකුලන්ගේ පාට ඒ සෙට් එකේ ඔව් අභිමානයි. ඊට පස්සේ ඒක එකක් විස්තර කරන්න දීලා කොහොම හරි අක්කා එතන තීච්ච 10න් කියන 10න් වගේ මට මතක විදිහට ඒ ඔක්කොම ටික එදා කියලා දුන්නා. ඊට පස්සේ කියලා දීපු විදිහට මට ගෙදර යනකොට දැන් හරි අවුලක් නෑ මතක. ඒකේ පළවෙනි තරට ඉගෙන ගත්තේ ෆස්ට් එකේ මම මේවා අහලවත් නෑ. ඊට පස්සේ කොහොම හරි ඒ ටික පාඩම් කරලා මම ගෙදර ගිහලා එතන තමයි බයෝ පාඩම් කරන්න පටන් ගත්තේ දැන්. ප්‍රවේණීම් පටන් ගත්තා. ඊට පස්සේ මේ මට ටික ටික තේරෙනවා මේක පාඩම් කරලා මොකක් හරි කරගන්න පුළුවන් කියලා කොහොම හරි අර වැදගත්ම දේ තමයි මම අර ඒ පේපර්ස් ලියනකොට තමයි අනිවාර්යෙන් අවංක වෙලා ලියන්න. ඒක පළවෙනි දේ. ඊට පස්සේ අර පේපර් එක දැන් ඊට දවසේ අක්කා බලලා දෙනවනේ. ඒ බලලා දෙනකොට අර පිටිපස්සේ ලියනවනේ වාගේ මේ ටික තමයි ලකුණු. ඒක තමයි මම අක්කා ක්ලාස් එකේ දකින්න වැදගත්ම දේ. කියන්නේ ඒ සිද්ධිය නෝන නම් එහෙම මං හිතන්නේ මගේ ලකුණු වැඩි වෙයි කියලා. කියන්නේ අක්කා අර පේපර් එක එක එක්කෙනාගේ කොහොම හරි අර මම දන්නේ කොහොමද වැඩත් එක්ක බැලන්ස් කරේ කියලා ඒ කාලේ. කොහොම හරි අර බලලා දෙනවා අන්තිමට මේ ටික තමයි පාඩම් කරන්න තියෙන්නේ කියලා. මට මතකයි මේ ඒ පේපර්ස් තාමත් ඇති මං ගාව කොහේ හරි දාපු දෙයක මේසෙක මේ රතු ගෑනේ හැමදාම ලියනවා. මේ ටික තමයි දුර්වල ස්ට්‍රක්චර්ඩ් එකේ මේකට ලකුණු අඩු වෙලා තියෙන්නේ. ඒ වගේ කැලි 10ක් විතර ලියනවා පාඩම් කරන්න කියලා. ඉතින් අර මුල කාලේ මම පාඩම් කරන්න කැමතිත් නැහැ නේ. හැබැයි මට ඒකේ පොඩි සාර්ථක ගතියක් තේරුණා. දවස ගන්න තේරුණා. ඊට පස්සේ ඉතින් මම try කරනවා පාඩම් කරන්න 10ම බෑ. 10ක් අපි හිතමු 10ක් දෙනවා කියලා.
10න් බැරි වුණත් 7ක් 8ක් වගේ හරි පාඩම් කරගන්නවා හැබැයි. කියන තමන්ගේ පැත්තෙන් පොඩි ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ. මොකද කොයි වෙලාවකත් අපි හිතනවා නම් ක්ලාස් ටීචර් හරි අපි ඒ ටීචර් කොහොම හරි අපිට කරලා දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ පැත්තෙනුත් ඉෆෙක්ට් එකක් දාන්න ඕනේ. මොකද අක්කගේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක ඇත්තටම උපරිමයෙන් දුන්න නම් කිව්වල්නේ. මොකද මේ එහෙම වුණා නම් කීයක්වත් මෙඩිසින් යන්න වෙන්නේ නැහැ. ඒක මම අර ආයි කියන්නේ ඒක බොරුවට කියන එකක් නෙවෙයි. මේ ඒක ඇත්තටම ඵලයක් වෙච්ච හින්දා. මොකද අනිත් සබ්ජෙක්ට් එකේ ඒ වෙනකොට අවුලක් තියුන්නේ අර මම ඔයාලට ඉස්සෙල්ලා කියපු විදිහට පේපර් ස්ටික් කරගෙන ආවා. ඒක එතකොට ලොකු අවුලක් නැහැ කියලා මට තේරුණා. බයෝ එක එතකොට මේ අර දැන් පාඩම් කරගෙන කියලා කොටස් 10ක් විතර දෙනවනේ. ඒ 10න් 7ක් 8ක් විතර මම පාඩම් කරන් ගියාම ඒ කියන්නේ බලනකොට ඊළඟ දවසෙත් අර ඒ ටික තමයි වැදගත් ටික. ඒ ටිකෙන් යම් ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා. ඒතකොට දැන් එතන අර කොමෙන් නැහැ. හැබැයි මට තේරෙනවා මම ගිය සතියට වඩා දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒතකොට ඊළඟ දවසේ පේපර් එක ගත්තොත් එහෙනම් මේකේ ලකුණු 4ක් 5ක් වැඩි වෙලා. ලොකුවට වැඩි වෙන්නේ. දැන් ඔයාලත් අර පේපර් එකක් ඔයාලගේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ඔයාලා පේපර් එකක් හරි මොකක් හරි කරාම එක පාට ලොකු ප්‍රෝග්‍රස් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ පොඩ තමයි කොහොම කරත් ලකුණු වැඩි වෙන්නේ. ඉතින් එතකොට ඉවසගෙන ඉන්න ඕනේ. එතකොට දැන් එහෙම වැඩි වෙන ලකුණු 5ක් විතර වැඩි වෙනවා. ඊළඟ දවසෙත් ඔය වැඩිම යනවා. තව ලකුණු 5ක් විතර යනවා. ඉතින් ওই විදිහට සති 10ක් ගියොත් එහෙම ලකුණු 3 ගන්න වැඩි වුණත් ලකුණු 30ක් වැඩි වෙලානේ. එතකොට 35 හිටපු එකට තව ලකුණු 30ක් ඇවිල්ලා අවමය. ලකුණු 65ක් විතර ඇවිල්ලා. එතකොට එහෙම තමයි කාලයත් එක්ක මේ ලකුණු වැඩි වෙන්නේ. ඒක අර ඔයාලගේ පැත්තෙන් කරනවා අක්කාර ලියලා දෙන ටික පාඩම් කරගෙන ඊළඟ දවස් පේපර් එක තව ලකුණු ටිකක් වැඩි කරන්න. එහෙම ලකුණු දෙක හරි තුන හරි වැඩි වෙනකොට Tamanට පොඩි සතුටක් එනවා. ඉතින් ඔය අතරේ වෙන්නේ දැන් හැමදාම මම අක්කගෙන් අහනවා මේ ස්ට්‍රෙස් එකක් තියෙනවා. හරිද? ඒක තමයි වැදගත්ම දේ. කියන්නේ ඊට පස්සේ අක්කගෙන් මට දැන් තේරෙනවා ඉතින් මට කරගන්න බැහැනේ. ඊට පස්සේ අක්කගෙන් අහනවා මේ අක්කේ කරගන්න පුළුවන් කිව්ද දන්නේ නැහැ මේ ඉතින් නම් කියලා ඉතින්. මම දන්නේ අක්කේ දවසල බොරුවට කිව්වද කියලා හැබැයි පුළුවන් මල්ලි පුළුවන් අවුලක් නැහැ කියලා තමයි අක්කා කියන්නේ. හරිද? ලකුණු හැබැයි ඇත්ත කතාව මට කියන්නේ මුලම කාලේ මට තේරෙන්නේ නැහැ කොහොම වැඩි වේද මේක මෙහෙම ගිහිල්ලා හරියයිද දන්නේ නැහැ. ලකුණු සමහරදසලා අඩුත් වෙනවා. කලාතුරකින් එහෙට මෙහෙට ලකුණක් දෙකක් අඩු වෙන වෙලාවල් එනවා. ඉතින් එතකොට මේ රක්ක හැමතිස්සෙම පුෂ් කරගෙන නෑ අවුලක් නැවලි කරගන්න පුළුවන් මේසෙට පුළුවන් කියලා. හැබැයි කියපු වචනේත් එක්කත් මට කියන්නේ සෑහෙන ස්ට්‍රෙස් එක අඩු වුණා. දැන් හරි අක්කත් කිව්වනේ පුළුවන් කියලා එන පුළුවන් වෙයි තමයි කියලා. එහෙම හිතලා හිතාදාගත්ත දවස් තිබුණා. කොහොම හරි ඉතින් මේ බයෝලොජි නම් අන්තිමට මේ සති 3න් මම කරේ අක්කදී පේපර්ස් 10 කරා. ඊට පස්සේ ආයෙ මට මොඩල් පේපර්ස් වගේක් හම්බුණා මේ අපේ මගේත් එක්කම හිටපු යාළුවා අපේ ගෙදර ඉඳන් පාඩම් කරපු එක ඌ ෆ්‍රෙෂ් මෙඩිසින් ගියා. ඊට පස්සේ උගේ කරපු මොඩල් පේපර්ස් ටිකක් මට දුන්නා. දුන්නාට පස්සේ ඒ MCQ ටික මම මකලා අරගෙන ඒ කියන්නේ අර හොයන්න බැරි වෙන මකන්න පුළුවන් නේ. ඔක්කොම ටික මැක්කොනා එක විදිහට හරිනේ. එහෙම මකලා ඒ ටිකත් නිකන් ගෙදර තියලා එනම් කරේ විභාගයට සති දෙකක් විතර තියලා සතියක් දෙකක් වගේ තියලා. ඒ ඇරෙන්න කරේ අර අක්කා දීපු මේ පේපර්ස් ටික තමයි ප්‍රදානම් කරේ සහ ඒ අනුව තමයි පාඩම් කරේ. නැත්නම් අර පාඩම් විදිහට පාඩම් කරේ නැහැ. මොකද එහෙම පාඩම් කරන්න ගියාම මට තේරෙනවා මම ෆ්‍රෙෂ් එකෙත් කරපු එක වැරද්දක් තමයි අර අපි අර අනිත් සබ්ජෙක්ට් එකට බයෝ ගොඩක් වෙනස් නේ. ඒතර බයෝ සම්පූර්ණ පාඩම් කරන එක මතනේ බේස් වෙන්නේ. ඒතකොට අර එක පාඩමෙන් පාඩම් කරන්න ගියොත් ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ ගොඩාක් දවස් යනවා අයියෝ එකම තැනමයි කියලා හිතන අර ඒක තමයි වැදගත්ම දේ. කියන්නේ අර ගොඩාක් කරලා අපි එකම තැන කියලා හිතෙන්නේ. ගොඩාක් ලකුණු වැඩි වෙන්නෙත් නැහැ එකපාර. අර විදිහට තැනින් තැන කරගෙන යනකොට දන්නේම නැතුව සිලබස් එකේ සැලකිතු ප්‍රමාණයක් කවර් වෙලා ඒකට ලකුණුත් වැඩි වෙලා. ඊට පස්සේ අර තව වැදගත් දෙයක් තමයි අක්කා කියන්නේ හැමතිස්සෙම අර ඔක්කොම ඕනේ නැහැනේ. ඒ ඔක්කොම ඉතින් එහෙම මනුස්සෙක්ට කරන්නත් අමාරුයි. පුළුවන් නම් හොඳයි තමයි. ඉතින් මේ උනට ඉතින් අර අක්කගෙන් මම කියන්නේ ඉතින් හිතන්න එපා මල්ලි ඔබ ඔක්කොම ඕනේ නැහැනේ. ඕන ටික කරගෙන විභාගයට යන්න බය නැතුව කියලා. අර ඒ පැත්තෙන් අර අක්කා දෙන්න පුළුවන් ඉමෝෂනල් සපෝට් එකත් ඇයෙන්න දුන්නා. මේ ඉතින් ওই විදිහට තමයි අත්‍තරම් බයෝ අන්තිමට ලිව්වේ. ලියලා මම හිතුවෙත් නැහැ මේ රචනා මට මතකයි ඒ කාලේ දැන් අක්කා ලියන්න දුන්නාට පස්සේ රචනා 3ක් වගේ තමයි කොහොම කරත් උපරිම කරත් රචනා 3යි ලියා ගන්න පුළුවන්. ඊට වඩා නම් ලියෙන්නේ නැහැ පන්තිදිත් අත්‍තරම මේ ඒ කියන්නේ ලියන්න ඉතින් දන්නේ නැහැ දැනුමක් නැහැනේ. හැබැයි අන්තිම මොහොතේ අර අක්කත් කිව්ව දැන් අර තමන් පුළුවන් කියලා විශ්වාස කරගෙන කරා නම් ඒ කියන්නේ ඇත්තටම මේ අන්තිම පේපර් එකේ ඒලෙවල් පේපර් එකේ රචනා 4ම ලිව්ව කොහොම හරි. ඒ ලිව්වේ ඒක තුනේ අපි අන්තිමට ඩිස්කස් කරපු රචනාවකුත් ආවා. අර අක්කා ගෙසින්ස් දෙනවනේ. ඒ ටික විතර ඇත්තටම බැලුවා ස්ට්‍රෙස් එකත් එක ලොකු රවුලක් තියුනේ නැහැ. ඒකෙන් කොහොම හරි අන්තිමේ රචනා ටිකත් ලියාගත්තා. ඒකෙන් තමයි ඇත්තටම ඒකක් ආයේ MCQ 43යි තියුනේ මට. ඔව් දැන් MCQ සාමාන්‍යයෙන් MCQ 43ක් කියන්නේ මලි B එකක් නේ අපි try කරන්නේ. ඔව් ඔව් ඒක නැක්කේ මේ මයිත් එක අපේ ගෙදෙට්ට එහා පැත්තේ ලියලා යාළුවෙක් ලිව්වා උට MCQ 43 එකක් ආවේ. ඔව් ඒක තමයි ඒ තිබුණ වාස් ඒක හොඳට කරලා. ඒ කියන්නේ නේ. ඔව් ඒක තමයි. ඔව් ඒක තමයි. ඒතකොට මේ ඒක සම්පූර්ණයෙන් අර සිද්ධිය හින්දා තමයි කරගෙන පාඩම් වයිස් පාඩම් කරන්න මෙහෙම කීරත් කරන්න හම්බෙන්නේ නැහැ.